සමාජය කොහොමද ඔය වගේ තැනකට ආවේ කියන එක හිතා ගන්න බෑ සෞර්ය. කවදාවත් මේ වෙනස්කම් මේ ප්‍රගතිශීලී වෙනස්කම් සමාජය තුළ ඇති වුණේ සෞර්දිනේ සමාජයෙන් බහුතරේ එතෙන්ට ඇවිල්ලා නෙමෙයි මතක තියාගන්න. මේ වෙනස්කම් සෞර්දිනේ සමාජය තුළ සිද්ධ කරේ බලගැන්වූ පුරවැසියන් ඊටාම සීමිත කණ්ඩායමක් විසින්. අන්න ඔය කණ්ඩායමට අපි කියනවා 103. සෞර්දිනේ මේ ලෝකේ මේ දැන් තියෙන තත්ත්වයට වඩා ප්‍රගතිශීලී හොඳ තත්ත්වයක් ගොඩනගන්න පුළුවන් කියලා විශ්වාස කරන මිනිස්සු ඕනෑම සමාජයක පුංචි කණ්ඩායමක් විදිහට ඉන්නවා සහෝදරනේ. මේ කණ්ඩායම තමයි මේ ලෝක ඉතිහාසය තුළ සැබෑම වෙනස්කම් ලෝකෙට අරගෙන ආවේ. මතක තියාගන්න. ඒගොල්ලෝ හරි සුවිශේෂ කට්ටිය. හරි ප්‍රබල කට්ටිය. අන්න එයාට තමයි අපි කියන්නේ බලගැන්වූ පුරවැසියන් කියලා. සහෝදරනි මතක තියාගන්න. සැබෑම ප්‍රගතිශීලී පුරවැසියා සැබෑම අභිමානවත් පුරවැසියා අර 103 කණ්ඩායමේ කෙනෙක්. එයා මොකද දන්නවද කරන්නේ? මුළු සමාජෙම වෙන අත පැත්තක ඉඳන් හිතනකොට එයා සෞර්ධනි වෙනස් දෙයක් කරනවා. හැබැයි එයා කරන දේ අනිත් අයට තීරුම් ගන්න බල. එයා අනිත් අයට එයා හොඳින් එයා පැහැදිලි කරලා කියනවා මේක වෙනස් මේ දේ කරන්න ඕනේ කියලා. සෞර්ධනි මේ කටයුත්ත කරගෙන යනකොට ටිකෙන් ටික එයාට කීප දෙනෙක් එකතු වෙනවා සෞර්ධනි. නමුත් මුළු සමාජෙම වෙන්නේ මේ අය මහා පිස්සුවක්. කිසිම කරන්න පුළුවන් දෙයක්ද මේ වැඩ කර නැති මේ නිකන් අපේ මේ සමාජ විරෝධීන් විදිහට තමයි සමාජලට ඒ පුංචි කණ්ඩායම අඳුරලා දෙන්නේ. නමුත් සෞර්ධිනේ ඔය පළගැන්වු පුරවැසියෝ ඒව අහන්නේ නැහැ. ඒගොල්ලෝ දකිනවා සැබෑ අර්ථයක් ඉස්සරහා තියෙන. සැබෑ වටිනාකමක් ඉස්සරහා. ඒගොල්ලෝ ඒකට කැප වෙනවා. සමාජලට මේ එකතු වෙන කණ්ඩායමෙන් කීපයක් පස්සේ හැලිලා යනවා, යතැරලා යනවා. නමුත් අර විශේෂයෙන් මේ කණ්ඩායම ඒ තමුන්ගේ තීරුම් ගත්තු වටිනාකමට සෞර්ධිනේ කැප වෙනවා. දිගින් දිගටම ඒ අය පෝෂණය කරනවා. සෞර්ධනි යම් කිසි මට්ටමක් එනවා මතක තියාගන්න. සමාජයට තීරෙන්න ගන්නවා මේකේ තියෙන වටිනාකම. ඒක සිද්ධ වෙන්නේ වෙන කිසිම දෙයක්ින්ද නෙමෙයි. අර බලගැන්වූ පුරවැසියන්ගේ ක්‍රියාකාරීත්වයත් ඒගොල්ලන්ගේ නොකඩවා ඒ සඳහා දෙන කැපවීමක් නිසා. සෞර්ධනි මට්ටමක් එනවා මා රොත්තු පිටින් මිනිස්සු දිගින් දිගටම මේ සංකල්පයේ සමග එකතු වෙලා ඒ සංකල්පය සෙලිබ්‍රේට් කරනවා. ඊට පස්සේ සහෝදරනි තත්ත්වයක් එනවා සමාජයේ මහා විශාල ජන ප්‍රවාහයක් මතවාදයක් විදිහට සහෝදරනි ඒ අර පුංචි මතය අර පුංචි පුරවැසියා බලගන්නු පුරවැසියා අරගෙන ආපු මතය මුළු සමාජයේම පිළිගන්නා සහෝදරනි අන්න ඒ දවසට ඒක මුලින් ඒ මතවාදයට සහෝදරනි පාර ගාපු මිනිස්සු ඒක මහා විහිළුවක් කියපු මිනිස්සු සහෝදරනි අන්න ඒ අය තමයි සමාජයේ දකින්නේ විහිළුවක් විදිහට මතක තියාගන්න බලගැන්වූ පුරවැසියා සෞර්ධිනේ සමාජයට ආශිර්වාදයක්. ඔබ අභිමානවත් පුරවැසියෙක් වීම සඳහා 103 එක්කෙනෙක් වෙන්න. මොකද මේ පුංචි කණ්ඩායම තමයි සෞර්ධිනේ. ඒ කණ්ඩායමේ වයි ගොඩක් වෙලාවට 105ක් එව නැත්නම් 103ක්. මේ බලගැන්වූ කණ්ඩායම තමයි සෞර්ධිනේ. ඒ සැබෑම ඒ